ampere එක, rpm එක, frequency එක, voltage එක. auto tuning එකේදී මේකේ මේ ampere වගේ kilowatt වගේ rpm එක ඒවා හැදෙන්නේ නැහැ. හොඳ ඒක පටල ගන්න එපා. ABB, Siemens, Freecon, Delta, Mitsubishi, Schneider මේකේ parameters කියන දේ මම ඔන්න කියලා දුන්නා. රයිට් වල පේනවා ඉතින්. ඔන්න on කරා, ඔන්න off කරා. වෙනදා වගේම හැමෝටම සුබම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ Freecon brand එකේ VFD එක motor parameter තියෙන දේ. හොඳද? එතකොට මේ මම කලින් videos වල කතා කරා මේකේ කොහොමද මෙන්න මේ power connection දීලා motor terminal වලට අමුණලා ඒ power පැත්තේ wiring එක ගෙනවනවා. ඉතින් මම මේ වීඩියෝ එක කතා කරා මේකේ parameters තියෙන විදිය, ඊට පස්සේ program කරන විදිය, ඒ හැමදේම ගේනවා කියලා. අද ගෙනාවේ මෙන්න මේ motor parameter. විශේෂයෙන් ඒක ගේන්න හිතුවේ මේ motor parameter අනිවාර්යෙන් අපි මේ motorේ ඊළඟ step විදියට අපි කරන්න ඕන motor parameter තියෙන විදිය. මොකද VFD එක motor එක සම්බන්ධ කරාට පස්සේ අපි ඒක on කරන්න නරකයි. motorේ තියෙන data ටික මෙන්න මේ VFD එකට enter කරන්න ඕන. මේක හැම VFD එකකටම පොදු දෙයක්. ABB, Siemens, Freecon, Delta, Mitsubishi, Schneider ඔය ඕනම VFD එකකින් motor power එක දුන්නාට පස්සේ අපි මුලින්ම කරන්න ඕන මේ motor තියෙන data ටික මේ VFD එකට enter කරන්න ඕන. අපි අතින් නොදැනුවත්ම හරි මේ motor on වුණොත් මෙන්න මේ keypad වලින් මේ motor එක හානි වෙන්න පුළුවන්. ඒ තියෙන data එක වැරදිනවා. example එකක් විදිහට මේ VFD එකේ default එන data ටිකක් තියෙනවනේ. උදාහරණයක් විදිහට මේකේ voltage එක දැන් 400 මේක ගහලා තියෙනවා. හරි. මේකේ default එන්නේ 400 වගේ තමයි. ඒ කියන්නේ මේ terminal voltage 3 base 400. එතකොට සමහරක් motor තියෙන 110 3 base. ඒ කියන්නේ 110 voltage එකක් දෙන්න ඕන motor තියෙනවා. අපි මේ වගේ VFD සම්බන්ධ කරොත් ඒ motor pitch වෙන්න පුළුවන්. සමහරක් motor තියෙනවා frequency එක අඩු motor. හරිද? එතකොට ඒ වගේ motor එකකට මේකේ අපි 50 Hz වලින් run කරොත් අනිවාර්යෙන් motor damage වෙන්න පුළුවන්. ඒක හින්දා සාමාන්‍ය damage වෙන කයි VFD trip වෙන්න පුළුවන්. ඒත් 100%ක් අපිට ඒක විශ්වාස කරන්න බෑ. trip නොවුනත් අනිවාර්යෙන් motor damage වීමක් සිදු වෙන්න පුළුවන්. හරි. ඔය කොහොම හරි මුලින්ම VFD එක අපි power connection එක දුන්නා. ඊට පස්සේ control wiring එක මම ඉස්සරහට ගේන්නා. හරිද? control wiring එක ගේන්න කලින් ඊළඟ පියවර අපි තියන්නේ power එක දුන්නාට පස්සේ motor එකේ තියෙන data ටික මෙයාට enter කරනවා. හරිද? ඒකට අද මම තෝරගත්ත Freecon brand එකේ ඉදිරි වීඩියෝ එකකින් ABB මෙතන ABB VFD එකක්. හරි මේ ABB එක ගේන්න. ඊට පස්සේ Siemens එකේ VFD එකක් තියෙනවා. අපි Siemens එකත් ගේමු. ENC තියෙනවා, Delta තියෙනවා. මේ VFD වලින් එකින් එක අපි හිමීට කරගෙන යමු. ඉතින් ඔන්න අද Freecon brand එකේ data එක enter කරන්න යන්නේ. ඊට කලින් කියලා දෙන්න ඕන මේක දැන් අපි ආධුනිකයෙක් වුණත් දැන් මම වුණත් මේක දැන් button මේ තියෙන button keypad එක මේ තියෙන. දැන් මේ keypad එක දැන් ඔබලා එපයි අපි මේක program කරගන්න. එහෙම නැත්නම් motor data ටික enter කරලා මේ keypad එක ගැන පොඩි අවබෝධයක් තියෙනවා. හරි. හැම VFD එකම වගේ බොහෝ VFD වල මේක keypad එක. මේ keypad එක අපිට ගලවලා ගන්න පුළුවන්. දැන් මේක නම් හැබැයි ගලවන්න බෑ. හොඳද? දැන් මම මෙතන කියනවා තියෙන මේ ETD කියලා Chinese brand එක. මේ Siemens එකේ keypad එක. මේ තියෙන ABB, මේ තියෙන්නේ ENC. මේ මම මේ ඔකට පෙන්නන්නේ නැහැ ගැලවිලා. හරිද? එතකොට මේවා ගොඩක් වෙලා ගලවන්න පුළුවන්. මේවා ගලවලා මෙතනට කේබල් එක මාර්ගය ඔකට පැනල් එක ඉදිරිපස්ස සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඒ ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. මේකත් එහෙමයි. මේක බ්‍රැකට් දාලා ඒ වගේ පැනල් එක ඉදිරිපස්ස සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නැත්නම් ඔයාලට කන්ට්‍රෝල් රූම් එකක් තියෙනවා නම් මීටර 10ක් 20ක් වුණත් මේක ඇදගෙන ගිහිල්ලා මේ ඔයාලට ඕන තැනක මේක මවුන්ට් කරලා ගන්න පුළුවන්. VFD එක තැනක උතර VFD එකේ තියෙන පැරාමීටර් ඔයාලට බලා ගන්න කන්ට්‍රෝල් එක ඔයාලගේ අතේ. ඒ කියන්නේ ඔයාලට පේන මානෙ තියාගන්න පුළුවන්. එතකොට දැන් හැම එකම පොදු නෑ. දැන් මේක බලන්න මේ Freecon brand එකේ මේ series එකේ මේක ගලවන්න බෑ. මේක fix. හරි. හැබැයි අපිට මේකට මේ connect කරලා cable එක මානේ connect කරලා ඒ විදිහට වෙන display එකක් දාලා ගන්න පුළුවන්. මෙතන Cat6 cable එක ගහලා මේක program එහෙමත් කරගන්න පුළුවන්. ඉතින් හැම එකකම වගේ මේකේ preset එකක් තියෙනවා. මේකේ නෑ, මේකෙත් නෑ. හැබැයි මේකේ තියෙනවා. හරිද? පොඩි සමානකම් තියෙනවා. දැන් බලන්න මේකේ motor on කරගෙන වෙන්න නම් right වල පේනවා ඉතින්. ඔන්න on කරා, ඔන්න off කරා. හරිද? දැන් මේ Freecon brand එක. බලන්න මේකෙත් තියෙනවා. මේ ETD කියන කොට මේ Siemens එකෙත් තියෙනවා. on off. ABB එකෙත් තියෙනවා. මේ ENC කියන brand එකේ ඒකත් තියෙනවා.
හරිද මේ දේවල් ගොඩක් සමානයි. හරිද මේකෙන් තමයි මේ කොළ පාට්මන්ට් රන් කියලා ගහලා දිනා ස්ටොප් කියන. මේකෙන් අපිට පුළුවන් මේ කීපෑඩ් එකෙන් ඔන් ඔෆ් කරගන්න. ඊට පස්සේ මේ අප් ඩවුන් කියලා දෙකක් තියෙනවා. මේකෙන් මොන හරි අපිට data එක ඉන්ක්‍රීස් කරගන්න, ඒ කියන්නේ වැඩි කරගන්න, අඩු කරගන්න තමයි මේක තියෙන්නේ. මේක හැම එකම තියෙනවා මේ අප් ඩවුන්, අප් ඩවුන්, අප් ඩවුන් මේ හැම එකම තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ESC කියලා පොඩි බටන් එකක් තියෙන මේක හැම එකම තියෙනවා මේ. මෙතන දෙන්නේ exit කියලා. ඉතින් මේ ESC කියන්නේ මේක exit එක. එහෙම නැත්නම් cancel. ඔයාලගේ අතින් මොන හරි මේ VFD එකකින් එබුණොත් හරිද? ඔයාලට පුළුවන් මේකෙන් මේ exit වෙලා කියන්නේ ESC බටන් එක ඔබලා එකෙන් back වෙන්න. හරිද? ඉන්න බය වෙන්න එපා. මොන නොදන්න දෙයක් ඔයගොල්ලන් අතින් මේකට එබුණොත් මේකෙන් පුළුවන් වට back වෙන්න. ඒ වගේම ඊට දකුණු පැත්තෙන් තියෙන enter බටන් එක. ඒ කියන්නේ මොන හරි දෙයකට ඇතුළට යනවා නම් මේ enter බටන් එක ඔබලා ඔයාලට ඇතුළට යන්න පුළුවන්. මේ දෙකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ දකුණු අත පැත්තේ ඊතලයක් වගේ ගහලා තියෙන මේක මේ දැන් මෙතන 11.6 බිඳුව කියන්නකො. මේක දශම ස්ථානයේ එහාට මෙහාට යන්න තමයි මේක තියෙන්නේ. මම කියන්නේ පැහැදිලි ඇති. අපි හිතමු දැන් මම මෙතන 1 ගහුවා. හරිද? ඊළඟ එහා පැත්තට යන්න බෑ. ඊළඟ එකට. ඒතර මේක ඔබලා යන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා දැන් මෙතන 6ට යන්න බෑ. ඒතර මේක ඔබාගෙන ගිහලා මේ 6 ගාවට ආවට පස්සේ මෙතන අප් ඩවුන් කරලා ඒක වෙනස් කර ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මේ පැත්තේ එහෙමයි. අර වෙන enter තියෙනවා. මේකෙත් තියෙනවා enter කියලා. මේක okay බටන් එකක් තියෙනවා. මේ දෙක සමානයි මේ හැමදේම. හරිද? මේ enter data. මේ මොන data එකක් enter කරලා program එකක් enter කරලා save කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක අනිත් දේවල් එච්චර වැදගත් දේවල් නෙමෙයි. සමහරක් ඒ වගේ තියෙනවා මේකේ මේකේ දැන් auto manual කියලා බටන් එකක් තියෙනවා. හරිද? මේකේ තියෙනවා forward reverse කරගෙන ඒ වෙනම බටන් එකක් තියෙනවා. මේකෙත් තියෙනවා reverse job කියලා වෙනම එකක්. එතකොට මේ ගොඩක් දුරට මේ ඔක්කොම සමානයි. හරිද? ඉතින් ඔන්න ඔහමයි මම මේ ගෙනාවේ මේ Freecon brand එකේ එකක් නෑනේ ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්න. ඒ හින්දා තමයි මම මේ වගේ එක එක device වල quality එක ගෙනාවේ ඔයගොල්ලන්ට පොඩි knowledge එකක් දාගන්න. මොකක් හරි වැඩක් කරන්න නැද්දි සාමාන්‍ය දැනීමක් තිබීම අත්‍යවශ්‍යයි. එතකොට අද මම ගේන්නේ Freecon එකේ ඉස්සරහට ABB Siemens ඔය වගේ videos එයි මේ motor parameter enter කරන විදිහ. හරි දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ Freecon brand එකේ VFD ආපු පොත තමයි මේ තියෙන්නේ manual එක. එතකොට මම මේක ගත්තේ කොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන් හින්දා. ඉතින් මේකේ මම මුලට එන්න. මේ දේවල් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. මොකද දැන් parameters කියන විදිහ කියලා දෙන්න බෑ. running parameters motor කොච්චර speed එක කරගෙන ඕනද? terminal වලට කොහොමද connection එක දෙන්නේ? forward කරගෙන ඕනද? reverse කරගෙන ඕනද? ඒ දේවල් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. මේක අත්‍යවශ්‍ය දෙයක්. motor parameter enter කියන එක උඩම තියෙන. ඒක උඩම තියෙන්න ඕන දෙයක්. ඒකින්ද තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඊළඟ ස්ටෙප් එකේදී control wiring එකක් හරි මේකේ ඉදිරි programming ටික frequency එක ඒ දේවල් ගැන අපි කතා කරමු. ABB තියෙන මේ ගොඩක් වීඩියෝ එන්න තියෙනවා ඉස්සරහට. ඉතින් ඔයාලට පුළුවන් මේක playlist එකක් මම හදලා තියෙනවා VFD එක ගැන සම්බන්ධව. ඒතකොට VFD එක කරන හැම වීඩියෝම මේකේ වැටෙයි ඉදිරි කාලේ. ඉතින් ඔන්න මෙතන තියෙනවා මේකේ දැන් මේ Freecon brand එකේ මේ VFD එකේ තියෙන group. එහෙම නැත්නම් folders තමයි තියෙන්නේ. ඒතර මේ folder එක කියන්නේ 0.1 කියන folder එකට ගියාම මේකේ තියෙන මේ display parameters. ඒ කියන්නේ මේ display එකෙන් පෙන්වන්නේ ඕන මොනවද කියලා තමයි මේකේ තියෙන්නේ. දැන් මේ උඩම බිඳුවට අපි දැම්මොත් ඒ කියන්නේ මේ බිඳුව එකට ගිහිල්ලා enter කරනවානේ. enter කරාට පස්සේ අපිට මේ බිඳුව 1 2 3 ওই විදිහට එනවා. හරි අපිට ඒක පුළුවන් අඩු වැඩි කරගන්න. අඩු වැඩි කරලා ඕකේ කරාම ඒක තමයි save වෙන්නේ. සාමාන්‍යයෙන් මේක අපි program කරනවා මේ 0 තියන්න ඕන. හරි. ඒ වගේ මේ විදිහට මේ group ටික තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්න. අපි යමු දැන් motor parameters ගැන. එතකොට motor parameters ඇවිල්ලා වෙනම group එකනේ. ඒක පටන් ගන්නෙ 8න්. හරිද? දැන් මේ තියෙන code එක මෙන්න මේකට මේක එනවා. මම මේක දන්න විදිහට දැන් කියලා දෙන්නම්. F08.00 තමයි මේකේ මේ පටන් ගන්න. ඒ කියන්නේ motor parameters enter කරන පටන් ගන්න මෙන්න මේ group එකේ 8 group එකේ ඉඳලා. හරිද? මේක කියලා තියෙනවා මේක ගිහිල්ලා මේක enter කරාට පස්සේ අපිට මේ බිඳුව 1 2 3 කියලා ඒක වෙනස් කරගන්න පුළුවන්. අපිට කැමති එකක් දාගන්න පුළුවන්. මේකෙදි කියන්නේ පළවෙනි බිඳුව කියන්නේ 3 phase asynchronous motor. ඒ කියන්නේ අපේ සාමාන්‍ය මෙන්න මේ වගේ induction motor එකක් තමයි මෙන්න මේ බිඳුව කියන්නේ. එක කියන්නේ PMSM කියලා motor එක. මේක ඇවිල්ලා මේ permanent magnet synchronous motor. permanent magnet synchronous motor.
හරිද? ඒ වගේ මෝටර් එකක් සම්බන්ධ මේක ඒ වගේ එකක් නෙමෙයි. ඒ වගේ මෝටර් එක ඇත්තටම යාළුවනේ මේකේ මේ හා සමානයි. සාමාන්‍ය හොඳ එෆිෂියන්සි එකක් තියෙනවා. මේ ෂාෆ්ට් එක රොටර් එක වෙනකොට තියෙන පර්මනන්ට් මැග්නට් එක. හරිද? ඒ ගැන මම පස්සේ කතා කරන්නම්. පස්සේ ඉදිරි වීඩියෝ එකේ මෝටර් ගැන කතා කරද්දී දැන් මේකේ තියෙන රොටර් එකනේ. ඒ කියන්නේ ඇතුලේ කිසිම මැග්නට් එකක් නැහැ. හරිද? මේ BMSM මෝටර වල ඇතුලේ පර්මනන්ට් මැග්නට් එකක් තියෙනවා. ඒ මැග්නට් එකේ වටේට තමයි මේකේ අපේ ස්ටේටරේ පිහිටලා තියෙන්නේ. හරි. දෙවෙනි එක ඇවිල්ලා සිංගල් ෆේස් සින්ක්‍රනස් මෝටර. රිමූව් කැපැසිටි කියලා තමයි තියෙන එක. මම හිතන්නේ කැපැසිටි එක අයින් කළා තමයි දාන්නේ කියන්නේ. ඒ කියන්නේ අපේ සිංගල් ෆේස් මෝටරයක් වුණා මේකට සම්බන්ධ කරන්න පුළුවන් කියන මේකේ තියෙනවා. හරිද? ඒ ගැන මමත් හරියට දන්නේ නැහැ. ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් දාන්න බලන්නම් මම. මොකද්ද මේ කතන්දරේ බලලා මේකට සිංගල් ෆේස් මොටරයක් ඇටච් කරන්න පුළුවන්ද කියලා අපි බලමු. මොකද මේ සිංගල් ෆේස් මොටර හැම මොටරේ BFD එක සම්බන්ධ කරන්න බෑ. ඒකින්ද මේකේ මේ මැනුවල් බුක් එකේ එහෙම තියෙනවා නම් පුළුවන් ඇති. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු කොහොමද සම්බන්ධ කරන්න කියලා. තුන්වෙනි එකේ තියෙන සිංගල් ෆේස් සින්ක්‍රනස් මොටර no need remove capacity. ඒ කියන්නේ මේ කැපැසිටි කියන්නේ මම හිතන්නේ කැපැසිටි එක වෙන්න ඕන. ඒ කියන්නේ කැපැසිටි එක අයින් කරන්නේ නැතුව සම්බන්ධ කරනවා නම් මෙන්න මේ මූඩ් එකට දාලා සේව් කරන්න තියෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති. ඒතර අපි මේ වගේ ඉන්ඩක්ෂන් මෝටර් එකක් ගත්තාම අපි දාන්න ඕන 0. අර P permanent magnet synchronous motor දැම්ම නම් අපි එන්ටර් කරන්න ඕන 1. හරිද? ඒතර මේ සිංගල් ෆේස් මේ වගේ මෝටර් එකක් දානවා කැපැසිටි එක හෝ නැතුව මේ දෙක තුන මූඩ් එක දාලා ඔන් කරන්න තමයි තියෙන්නේ. හරිද? අපි දැන් බලමු මේක එන්ටර් කරන්නේ කොහොමද කියලා. හරි. දැන් මෙහෙම තියෙනවානේ. මේ ESC කියන බටන් එක ඔබන්න. හරි. මෙන්න තියෙන ෆෝල්ඩර් එක. ඔයාලට පේනවා ඇති. F0000 කියලා තමයි තියෙන්නේ. හරි. දැන් අපිට ඕන ෆෝල්ඩරේ 8. 0.8යි 0.0. හරිද? දැන් මේකේ මම කියවනේ මේකේ දශම ස්ථාන වෙනස් වෙනවා කියලා. ඔන්න බලන්න මේ දෙක වෙනස් වෙනවා. පේනවනේ? හරිද? මෙහෙම තියෙද්දි ආයි මේක තව පාරක් ඔබන්න. ESC කියන බටන් එක. හරි. මේ බටන් එක පොඩි අවුලක් තියෙනවා ඒකයි හොඳේ. හරි. ඔන්න දැන් මෙතන F00 ආවා. අපිට පුළුවන් මේක අඩු වැඩි කරන්න. මේ අපි දැන් 0.8 නේ ඕන. දැන් මේක ඔබන්න අවශ්‍ය නැහැ. හොඳද? මේකේ තියෙන ඔක්කොම ගෲප් ටික පේනවා මේකේ. F ෆෝල්ඩර් 22 කියන්නේ group 22ක් තියෙනවා. හරිද? දැන් අපිට ඕන 8 නේ. 8 මෙතන 8 group එක. 8 group එකේ තමයි ඊටු ටික කැඩි කැඩි යන්නේ. 8 group එකේ 0.01. 8 group එකේ 0.01. 0.2 ඔය විදිහට යන්නේ. දැන් අපි 8 group එකට ගිහලා මේ enter කරන්න ඕනේ. එතකොට යන්නේ බෑ දැන්. enter කරා. enter කරාට පස්සේ තමයි දැන් අපි යමු 0.0 ගහමු. 0.8යි 0.0. හරි. හරිනේ. ඔන්න enter කරා. enter කරලා පස්සේ බිඳුව තියෙනවා. හරිනේ. ඉන්ඩක්ෂන් මෝටර් එක. හරි. ඒක හරි. හරි. ඒක සේව් කරනවා නම් මේක දැන් අපි පුළුවන් වෙනස් කරගන්න. සිංගල් ෆේස් මෝටර් අර PMSM මෝටර් දැම්ම නම් මේ එක දෙන්න ඕන. හරිද? සිංගල් ෆේස් කැපැසිටර් නැතුව දානවා නම් 2. කැපැසිටර් එක දානවා නම් 3 කියලා දෙන්න තියෙනවා. හරි? දැන් මම මේක තව වැඩි කරාට වැඩි වෙන්නේ නැහැ. මොකද මෙතන දීලා තියෙන්නේ මේ ඩිෆෝල්ට් එකට දෙන්නේ 1.1 2 3 කියන්නේ. ඉතින් 3ට වඩා එහා යන්නේ අපිට මේ කැමති එකක් දාලා ඔන් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම මේකේ තිබ්බේ බිඳුවනේ. බිඳුව කියන්නේ මේක ඉන්ඩක්ෂන් මෝටර් එක 3 phase. හරි? මම ඔන්න එන්ටර් කරනවා. එන්ටර් කරලා එන් කියලා ආවා. හරි. ඔන්න මම එක්සිට් වෙනවා. එක්සිට් වෙනවා කියන්නේ මේකෙන් අයින් වෙනවා. රයිට්. සෝරි මේ බටන් එක පොඩි අවුලක් තියෙන එකයි එකපාරට මේ අයින් වෙලා යන්නේ. හරි. දැන් අපි යනවා නම් 0.8යි 0.1. මේකේ කියලා දෙන power rating of motor. ඒ කියන්නේ මේ මෝටරේ කිලෝවොට් ගන්න තමයි ඊළඟට එන්ටර් කරන්න දින බලමු මේ කොහොමද එන්ටර් කරන්න කියලා. හරිද? ඔන්න දැන් බලන්න මේ දශම ස්ථාන දෙක එහෙට මෙහෙට යනවා. අපිට ඕන 0.1 නේ. හරි. මෙතනට ආවා. එකක් වැඩි කරා. හරි. එන්ටර් දුන්නා. හරි. මේකේ ඇවිල්ලා තියෙන ඩිෆෝල්ට් කිලෝවොට් 4ක්. හරිද? මේ කිලෝවොට් 4 පෙන්නන්නේ. හොඳද? 4යි බිඳුව. කිලෝවොට් 5 ආවනම් මෙතන 5යි බිඳුව කියලා තමයි පෙන්නන්නේ. අපි බලමු මේක ඇත්තටම කිලෝවොට් 4 මෝටරයක්ද කියලා. අන්න බලන්න. දැන් මේකේ තියෙන data එක වැරදි. මේක 2.2 කිලෝවොට්. දැන් මේ 4 නෙමෙයි අපි ගහන්න ඕන 2.2. ඔන්න බලන්න මම මේක වෙනස් කරන හැටි හොඳේ. දැක්කද? දශම ස්ථාන වෙනස් වෙනවා. මේ ඕනකට ඇවිල්ලා අපිට මේක අප් ඩවුන් කරගන්න පුළුවන්. මේ පැත්තට ගියා දකුණු පැත්තට ගියා 2.2 නේ අපි අඩු කරමු. 2.2
හරි ඔන්න ඊට පස්සේ මේකට එන්ටර් කරන් තියෙනවා. හරි සේව් වුණා. හරි දැන් අපි එක්සිට් යනවා. හරි ඊළඟට එන්න තියෙන්නේ 0.8.2 මේ තියෙන rated voltage of motor. ඒ කියන්නේ මේකේ කියලා තියෙනවා 60ත් 660ත් අතර වෙනස් කරගන්න පුළුවන් කියලා. මෙතන ලියලා තියෙනවා ඒ කියන්නේ අපේ මේ මෝටරේ එක වෙනස් වෙනවා. මෝටරේ එක ඩිපෙන්ඩ් වෙනවා කියලා තමයි මේ ලියලා තියෙන්නේ. හරිද? එතකොට දැන් අපි මේ මෝටරේ ඇවිල්ලා වෝල්ටේජ් එක බලමු. 380යි. කියන්නේ 400 380ක් වගේ තමයි. හරි. ඒක දැන් එන්ටර් කරන්න තියෙන්නේ. මේකද 0.2. එන්ටර් කරා. හරි 380 එක ඔටෝ හැදිලා තියෙනවා. හරි ඒක ඩිෆෝල්ට් ආපයක් හින්දා. හරි ඒකත් අපි එන්ටර් කරමු. හරි. දැන් අපි යන්න ඕන 0.8.3 මේක කියලා දෙනවා rated current of motor. මේක තියෙන 0.1ත් 1500ත් අතර ඇම්පියර් එකක වෙනස් කිරීමක් කරන්න පුළුවන්. හරිද? දැන් අපේ මේ මෝටරේ ඇම්පියර් එක කීයද බලන්න. මෙතන තියෙන්නේ 4.7. හරි. කලින් වගේම තමයි ඇතුළට ගියා. මේකේ තියෙන 5.1. ඒ කියන්නේ මේක wrong. ඒ කියන්නේ මේක වැරදිනේ. මේක නැස් කරමු. කලින් වගේ මේ දශම ස්ථාන අරන් යමු. මේකේ 4.7. 4.1 2 3 4 5 7. හරි. එන්ටර් දුන්නා. හරි. 9 හරි. දැන් තියෙන්නේ rated frequency of motor. මේක තියෙනවා 20 ඉඳන් උඩ. ඒ කියන්නේ 20 ඉඳන් 20 30 40 50 60 ඔය විදිහට වැඩි කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා 8.4. මම 8 කියන්නේ 4 ඒ විදිහට යන්නම්. මොකද අපි 8 ගෲප් එකේම ඉන්නේ. මේක දීලා එන්ටර් කරන් තියෙනවා. හරි. මේ දෙන්නේ 50. හරි. මේක බලන්න ඇත්තටම 50ද කියන්නේ. ෆ්‍රීකවෙන්සි එක. මේ දෙන්නේ මෙතන ෆ්‍රීකවෙන්සි එක ලියලා 50. ඉතින් ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. ෆ්‍රීකවෙන්සි එක 50යි. ඉතින් මේක එන්ටර් කරන් තියෙනවා. සමහර මෝටර තියෙන ෆ්‍රීකවෙන්සි එක 60 එනවා තියෙනවා 70 80 100 sorry 120 වගේ ෆ්‍රීකවෙන්සි එක මෝටර තියෙනවා. හරිද? එහෙම වුණොත් ඔයාලට මේක වෙනස් කර ගැනීමක් සිදු කරන්න වෙනවා. හරිද? මෙතන එන්ටර් කරන්න පුළුවන් එක්සිට් වෙන්නත් පුළුවන්. හරි. ඊළඟ ඔප්ෂන් එක ඇවිල්ලා rated speed of motor. rated speed of motor කියන්නේ මේකක් තියෙන 1 ඉඳන් 30000 වෙනකන්. ඒ කියන්නේ මේක RPM එක. rated speed එක කියන බලමු මේක RPM එක කීයද කියලා. 2850යි RPM එක. ඉතින් මේක එන්ටර් කරන්න ඕන. ඉතින් දැන් මේකේ පේනවා ඉතින් 8.5. 8.5. හරි. මම එන්ටර් කරා 1400. ඒක රිපෝට් ඇවිල්ලා තියෙනවා. හරිද? අපි දැන් ඒක එන්ටර් කරමු. එන්ටර් ගන්න යන එක්සිට් වුණත් ඇති. සේව් හරි. 8 බලමු ඊළඟට. Stator resistors are one of synchronous motor. මේක ඇවිල්ලා ඇත්තටම මේකේ ස්ටේටර් රෙසිස්ටන්ස් එක ඔයගොල්ලෝ මැනලා මේකට දෙන්න ඕන. මේක එච්චර අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේකේ ඩිෆෝල්ට් ඒ දේවල් හැදිලා තියෙන්නේ. ඒ නැත්නම් මේක ඔටෝ හදාගන්න විදිහකුත් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් මේකේ වයින්ඩින් එක තියෙනවානේ. මේ වයින්ඩින් එකේ ඔයා මල්ටිමීටර් චෙක් කරොත් මේ වයින්ඩින් එකට ප්‍රතිරෝධයක් වෙනවා. ඕම් 3ක්, ඕම් 4ක්, ඕම් 2.5ක්, 2.8ක් ඔය විදිහට එනවා. ඒක තමයි මේකට එන්ටර් කරන්න තියෙන්නේ. රොටර් රෙසිස්ටන්ස් එකක් තියෙනවනේ ඒක එන්ටර් කරන්න ඕන. ඊට පස්සේ ඉන්ඩක්ෂන් එක ওই දේවල් තමයි මේකේ තියෙන්නේ. මේ දේවල් එච්චර අවශ්‍ය නැහැ. අර දේවල් තමයි ඇම්පියර් එක, RPM එක, ෆ්‍රීකවෙන්සි එක, වෝල්ටේජ් එක ඔය හතර තමයි ගොඩක් ඉම්පෝටන්ට් මේ මෝටරේ පැරාමීටර් එක සම්බන්ධව. මේ දේවල් එච්චර අත්‍යවශ්‍ය නැහැ. මේ දේවල් හදන්න ඕනම නැහැ. හදන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේක අර ඒක මැනලා මේකට එන්ටර් කරන්න. මම මේ දේවල් ගැන කියලා දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය නැති හින්දා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ අර දේවල්ම තමයි එච්චර අවශ්‍ය නැහැ. මේක අර PMSM එක permanent magnet synchronous motor එකේ මේ දේවල් වලට අවශ්‍ය දේවල් ඒ ටික තියෙනවා. ඊට පස්සේ encoder දානවා මේ දේවල්. මේක pole number of motor මේක automatically හැදෙනවා. සාමාන්‍ය මේ වගේ TVS motor එකේ poles 4ක් තමයි එන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා encoder type ඊට පස්සේ හරි මේ දින auto tuning of motor මේකේ තියෙනවා මේක මේ මූටේ දුන්නාට පස්සේ අපි මේක දීලා මම ඔන් කරලා පෙන්නන්නම්. මේකේදී ඔටෝමැටික්ලි මේ තියෙන වයින්ඩින් මේ මෝටරේ කරකවලා ඒක පෙන්නනවා මේකේ ඔටෝ සේව් කරගන්නවා. හරි මේ වගේ එකක් හැම VFD එකම පොදු නෑ. සමහර කීයගේ මේක ඇත්තේ නෑ. ඉතින් මේකේ මෙන්න මේ ෆ්‍රීකවන්ට් බ්‍රෑන්ඩ් එක මේගොල්ලෝ දීලා තියෙනවා. මේකේදී මේ මෝඩේ තියෙන data ටික මෙයා ඔටෝ ටියුන් වෙනවා.
ඇම්පියර් එක කිලෝට් ගාන නෙවෙයි. මේකේ තියෙන අර මගේ හෙන්රි අගේ ඉන්ඩක්ෂන් එකේ ඊට පස්සේ මේ වයින්ඩින් එකේ ප්‍රතිරෝධය මේ ඔක්කොම මේකේ සේව් වෙනවා. අපි දැන් ගිහිල්ලා මම එක්සැම්පල් එකක් කරන් පෙන්නන්නම්. මේකේ තියෙනවා අපි කතා කරේ නැත්තේ 0.8 මේකේ ස්ටේටර් resistance R1 of synchronous motor. හරිද? මේකේ දැන් ඩිෆෝල්ට් ආපියක් ඇතිනේ. හරිද? දැන් මම මේක එන්ටර් කරනවා. හරි. ඔන්න ඇවිල්ලා දිනවා ප්‍රතිරෝධය 3ක්. හරිද? මම මේක වෙනස් කරනවා. අපි මෙතන 0 දාගමුකෝ. ඔන්න ඕම් 3යි හොඳේ. ඕම් 3යි. මම මේක එන්ටර් කරනවා. right. ඔන්න මම මේකේ වයින්ඩින් එක චෙක් කරා. ඒක ප්‍රතිරෝධය 3යි කියලා දැම්මා. හරිද? පැහැදිලි ඇති. මම ඇත්තටම මේ එක්සැම්පල් එකක් ගන්න. හොඳද? මම චෙක් කරලා මම ලිමිටර් ආප් එක මම පෙන්නුවා. එක්සිට් කළා. අපි යමු මේකේ මෙන්න මේ පැරාමීටර් එකට. 0.8යි 3යි බිඳුව. මේ මෝටර් පැරාමීටර් ගෲප් එකේ අන්තිම ගෲප් එක. right. ඉන්ටර් දුන්නා. මේකේ තියෙන ඩිෆෝල්ට් එක 0. හරිද? මේක 0 ඇවිල්ලා තියෙන්නේ. මම දැන් දෙනවා පළවෙනි එක ස්ටැටික් auto training of motor. අපි ඒක දීලා බලමු මොකද වෙන්නේ කියලා. මේ මූඩ් එකේදී ඔන්න ටියුන් කියලා වෙන්න අපි මේ මෝටරේ ඔන් කරන්න ඕන. හරිද? මේක ඔටෝමැටික්ලි තමයි දැන් මෙයා රීඩ් කරන. අපි බලමු දැන් මේක ඔන් කළා. right. දැන් මෝටරේ ඔන් වුණා. මේ මූඩ් එකේදී කැරකෙන්නේ නැහැ. මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. හරිද? මේ මූඩ් එකේ කැරකෙන්නේ නැහැ. මේ මෝටරේ සප්ලයි එකක් දීලා එයා ඩිටෙක්ට් කර ගන්නවා. හරි. ඔන්න ඉවරයි. අපි බලමු දැන් අර අපි 0.8යි 0.8 අපි මේකේ වයින්ඩින් එක වෙනස් කරන්නේ ඕම් 3 කියලා දැම්ම නම් බලමු ඒක තියෙන මොනවද බලන්න 3.0.57 අපි දැම්මේ කීයද 3.0.00 ඕම් 3 දැන් බලන්න 0.57ක් 0.0.57ක් වැඩි වෙලා. කියන්නේ 5.7ක් වැඩි වෙලා කියන්නේ මෙයාගේ අර ඔටෝ ටියුනින් එකකින් හින්දා මේකේ තිබ්බර ඕම්ස් අගේ වෙනස් වෙලා. හරිද? ඒක කරගත්තේ මෙයාගේ ඔටෝ ටියුන් එකක් දීලා. හරිද? දැන් මේක මෙහෙමම තියෙද්දි අපි මෙයා ආයි 0 කරමු. සීරෝ කළා. අපි යමු ආයි මේ ෆෝල්ඩරේ අන්තිම ගෲප් එකට. 0.8යි 30. right. මේක එන්ටර් කරා. දැන් අපි දුන්නේ කලින් එකනේ අපි දෙමු දෙක. මේ තියෙන්නේ rotary auto training of motor. මේකෙදි මේ මෝටරේ මෙයා කරකව ගන්නවා. කලින් කරකුන්නේ නැහැ. එයා සප්ලයි එකක් දීලා ඩිටෙක්ට් කරගත්තා. මේකෙදි කරකවලා ඒ හැමදේම බලනවා. අපි මේක දීලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ටියුන් කියලා තියෙනවා ඔන්න ඔන් කරා. හරිද? ඉතින් මේක ඔක සද්දය හැනදී මෝටරේ පොඩ්ඩක් නිකන් අමුතු සද්දයක් එනවා. මේකෙදි මේ මෝටරේ කරකිනවා. 50 Hz එකක් කරකිනවා අඩු වෙනවා. ඒ විදිහට තමයි මෙයා ටියුන් වෙන්නේ. අපි බලමු දැන් මේක ටියුන් වුණාට පස්සේ කොහොමද රිසල්ට් එක කියලා. හරි. ඔන්න සේව් වුණා. අපි ගිහලා බලමු 0.8යි 0.8යි අපි තිබේ ඕම්ස් 3යිනේ. බලමු මේ ඕම්ස් 3 හැමම තියනවද කියලා. දැක්කද? අපි කලින් දුන්නේ ඕම්ස් 3යි අපි මැනුවල් එන්ටර් කරේ. මේකේ දැන් ඔටෝ ටියුන් වෙලා බලන්න 0 ඕම්ස් 3යි 0.61ක ඕම්ස් වගේක් වෙනවා. ඉතින් අන්න 6.1ක් වැඩි වෙලා. අපි කලින් එන්ටර් කරේ මැනුවල්නේ 3ක් දැම්මේ මම. ඒතර 6.1ක් වැඩි වෙලා මේකේ වැඩි වුණේ ඇයි? මේකේ අර ඔටෝ ටියුනින් එකක් කියලා තමයි මේක වැඩි වුණේ. ඒතර මේ ඔටෝ ටියුනින් එකේදී මේකේ මේ ඇම්පියර් අගේ කිලෝවොට් අගේ RPM එක ඒවා හැදෙන්නේ නැහැ. හොඳේ ඒක පටල ගන්න එපා. ඒතර මේකේ අර හෙන්රි අගේ ඊට පස්සේ අර මම කතා නොකරපු දේවල් ටික තමයි ඔටෝමැටික්ලි මෙයා හදා ගන්නවා මේ විදිහට මෝටර් රන් වෙලා. ඉතින් මේ දේ මේ ෆ්‍රීකෝන් එකට තිබ්බද මේක හැම VFD එකම නැහැ. ගොඩක් වෙලා සීමන් ඒ වගේ තියෙනවා කියලා හිතනවා. අපි ඒ දේවල් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මම හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් මේකේ පැරාමීටර්ස් කියන දේ මම ඔන්න කියලා දුන්නා. ඊළඟ වීඩියෝ එකෙන් තවත් මේකේ ඇඩ්වාන්ස් දේවල් ගැන කතා කරමු. මොකද මේකේ රනින් පැරාමීටර්ස් මේකේ ඩිජිටල් ඉන්පුට් අවුට්පුට් ගැන කතා කරන්නත් එපා මම. හරිද? ඒ දේවල් මම ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්නම්. ඒ වගේම මේ ABB VFD ගැන ඔකට ගේන්න ඕන. මේ ටර්මිනල් ඒ කියන්නේ කන්ට්‍රෝල් වයිඩර් එක අනිවාර්යෙන් ගේන්න ඕන.
ගොඩක් අය කෝල් කරලා විස්තර අහලා තිබ්බා ඒ ගැන. එහෙනම් අනිවාර්යෙන් මේ ABB තමයි ගොඩක්ම අය ඇහුවේ ABB ගැන ගේන්න අයියේ කියලා. හරි ABB අනිවාර්යෙන් ගේනවා. ABB එකේ විශේෂයෙන් අර මෝටර එක පැරාමීටර් එන්ටර් කරන්නේ කොහොමද කියලා ඒක මුලින්ම ගේන්න ඕන. ඊට පස්සේ තමයි කන්ට්‍රෝල් වයරින් එකට හරි මේකේ full parameters කියන විදිය basically කියලා දෙන්නේ. එහෙනම් මම මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. හැමෝටම සුබම සුබ දවසක්. Feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go, go, go.